ග්‍රැජුවේෂන් එක දවසේ ඒ පිටුපස්ස හිටපු තවත් එක් සුවිශේෂී චරිතයක් එක්ක තමයි අපි මේ විදිහට කතා කරන්න සූදානම් වෙන්නේ. SLTC ටෙක්නොලොජි ෆැකල්ටි එකේ ඩීන් අපේ ඩොක්ටර් මිගාර. සර්ට හිතන විදිහට අද දවසේ ග්‍රැජුවේට් වෙන ළමයින්ට සර්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? අද ඇත්තටම ගොඩක් සතුටු දවසක්. අද තමයි අපි ලොකුම බැච් එකේ SLTC එකේ ග්‍රැජුවේට් කරේ. ළමයි 700 ගාණක්. ඊළඟට ටෙක්නොලොජි ෆැකල්ටි එක ගත්තාම ළමයි 170කට වැඩි ගාණක් අපි ග්‍රැජුවේට් කරා. ඉතින් ඒ ළමයි ඇත්තටම ඔක්කොම වගේ දැන්ට ජොබ්ස් වල ඉන්නේ. ඉතින් ළමයිට දෙන්න තියෙන පණිවිඩය තමයි ඔයගොල්ලන්ගේ කියන්නේ මේ සාර්ථක අදාගත්තු සාර්ථකභාවය ඒක අපිටත් ලොකු ශක්තියක් සහ ඉස්සරහට එන්න ළමයිටත් ලොකු ශක්තියක් වෙනවා. හොඳ උදාහරණයක් වෙනවා. මොකද මේ අද ග්‍රැජුවේට් වෙච්ච බැච් එක ඇත්තටම මේ කොරෝනා වලට වගේම අපේ ලංකාවේ තිබිච්ච ආර්ථික පරිහානිය ඒ ඔක්කොම ප්‍රශ්න ඇතුලෙන් අතරින් ගියපු බැච් එකක්. ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක තමයි ඒගොල්ලෝ ග්‍රැජුවේට් උනේ. ඔව් ඒ වගේම ඩොක්ටර් අපි දැනගන්න කැමතියි අපේ ටෙක්නොලොජි ෆැකල්ටියේ තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් කිහිපයක්. ඒ වගේ තියෙන විශේෂත්වය සහ මේ වන විට තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් මොන වගේද? ඔව් අපේ ටෙක්නොලොජි ෆැකල්ටි එකේ තියෙනවා ඉලෙක්ට්‍රොනික්ස්, ඇග්‍රිකල්චර්, එන්වයරන්මන්ටල් කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තුනම. ඉතින් ඒ තුනේම ළමයිට අද ඇත්තටම ග්‍රැජුවේට් වුණා. ඉතින් ඒ ඔක්කොම ළමයිට මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන්ටමත් ජොබ්ස් තියෙනවා. ඉතින් ඒ කියන්නේ හොඳ ජොබ් මාකට් එකක් තියෙනවා. අපේ 100%ක් 99%ක්ම වගේ එම්ප්ලොයබිලිටි එක තියෙන ෆැකල්ටි එකක් තමයි ටෙක්නොලොජි ෆැකල්ටි එක. ඉතින් ඒක තමයි මේ ෆැකල්ටි එකේ ඇත්තටම එක විශේෂත්වයක්. ප්‍රස්තාව ගන්න ඉතාම පහසුයි. එතකොට සර් තව පිරිසක් බලාගෙන ඉන්නවා SLTC එකේ ඩිග්‍රී එකක් ආරම්භ කරන්න. ඒ වගේ දරුවෙක්ට සර්ට දෙන්න තියෙන අදහස මොකක්ද? ඔව් ඒ කියන්නේ ටෙක්නොලොජි ඩිග්‍රී එකේ අපේ තියෙන ඩිග්‍රීස් තුනම මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ වගේ ඩිසයින් කරලා තියෙන ඒ ඩිග්‍රීස් රැකියාව ලබා ගැනීමට පහසු වෙනවා. ඉතින් ඒක රැකියාව ටාගට් කරලා කියන්නේ ජොබ් මාකට් එක ටාගට් කරලා ඩිසයින් කරපු ඩිග්‍රීස් තමයි අපේ ටෙක්නොලොජි ඩිග්‍රීස් ඔක්කොම. ඒක හන්දා ඉතින් ජොබ් එකකට යන්න ඉන්න කෙනෙක්ට මට ඉතාම ඉහළින් රෙකමන්ඩ් කරන්න පුළුවන් ඩිග්‍රී එකක් තමයි අපේ ටෙක්නොලොජි ඩිග්‍රීස් තුන. Thank you very much ඩොක්ටර්. අද වගේ කාර්යබහුල දවසක අපිත් එක්ක මේ විදිහට එකතු වුණාට. ඔව් බොහොම